සාමි ලංකාවට ඇවිත් තියෙනවා. රෝලන් සාමි ලංකාවට මොකද මේ ටෙක්නොලොජි හදලා තියෙන්නේ. මේ වගේ කම්බියක් තියෙනවා. එතනින් තමයි මේක කපන්න ගන්න. එතකොට මේක භාවිතා කරනකොට අල්ලන්නේ මෙහෙමද? හරිද? අපිට කරන තන් තියෙනවා. අපි පස්සේ උතුර යනවා. පොඩි උඩ පැත්තේ මෙතන ටවල් එකක් තියෙනවා. මේ ඇතුලේ තියෙනවා නනුව. මේ කලර තියෙන්නේ මේ ප්‍රමාණය මේ නනුව තියෙන්න ඕනේ. හරිද? ඔයාලා ඉස්කෝලේ තේම හදලා තියෙන්න ඕනේ. විනාඩි 10ක් ඉන්න. හරියා. දැන් මේ පොඩි තිබ්බා. ආයෙ අදින්න යනවා. ආයෙ උඩට තිබ්බා. ආයෙ අදින්න යනවා. හරිවා. කාර්ය නමනවා වගේ. ඒක ලොකුවට අමාරුම යනවා. හරිද? හරිද? right දැන් ඔන්න ඔතන අතට ගත්තා. ටොගල් එක. මේ කියන්නේ ඉතින් පැත්ත යට. දැන් මේක අරගෙන ඔයා බලන්න මේ අතට මේක ගැට ගහන්න ගියොත් මෙහෙම ගන්න බෑ. මේක මෙහෙම අරගෙන මෙතනින් තද කරලා එක පටයි එකයි ඔරු රවුන්ඩ් right මේක අරගෙන මේකට හස්සෙන් රින්ග් කරනවා දෙක තුනක් දාන්න එපා දෙක තුනක් ඔතන දෙපා කියන්නේ ඇයි ගලවන්නම් ලිහන්න බෑ හරිද ඉතින් එකක් හොඳට බැටි ඊට පස්සේ මෙයා දැන් මොකද කරන්නේ අනිත් අරයා උඩට යන්න අනිත් පැත්තෙන් අරිනවා උඩ මෙන්න මෙහෙම රවුන්ඩ් දෙක එකට තියෙනවා. එක සමාන රවුන්ඩ් එකක් ගන්න. රවුන්ඩ් දෙක එකට තියලා මේ උඩේ කොන අරගෙන පහළට නමනවා. හැබැයි හරි මැදින් දෙකට නෙමෙයි. පොඩ්ඩක් පහළට මේ විදිහට ඉතුරු වෙන්න. එක පැත්තක් ටිකක් ලොකුයි අනිත් පැත්ත ටිකක් ඒක පොඩි. මේ විදිහට නමා ගන්න. නෑ මිස්ටර් දෙන්නේ ආමිකේ වගේ මාව දාන්න. සර පුරුෂයෝ ටික මාව දාන්න. නරපති. ශ්‍රේෂ්ඨ නරපති. අවුරුදු 7ක් ගමන් ආව දාන්න කියලා පටන් ගත්තා.
කාඩ් සපෝට් එක මම මෙතනින් දෙන්නම්. හරි? පැත්තක මම කරව. මගේ යාළුවෝ වගේ මගේ හතුරුත් ඉන්නේ. මේක කාඩ පිටින් ගන්න හැමදේම තියෙනවා. මේ කැලේකට තවත් ඉස්සර කරන්න මගේ යාළුවන්ට කතා කරනවා.
එනිසි පැමිණි සියලු දෙනා ආමාදයේ ගෞරවයෙන් පිළිගන්නවා. එවන අපේ ප්‍රදර්ශනය විවෘත කරමින් අපේ ආදායක උද්ඝාටන විහාර ගෞරවයෙන් ආරාධනය කරනවා. මේ ප්‍රදර්ශනයේ කරවලා ඔබේ සතුට ප්‍රකාශ කරලා ඔබේ ප්‍රසාදය පිළිගන්නවා.
Olapa. Miss right. එහෙමයි. එහෙමයි. අපි මොකද්ද දේවයන් වහන්සේ කරන්න ඕන? දැන් කරන්න ඕනේ කට්ටියම තියාගෙන දන ගහලා කෝ ඔය කණ්ඩායමේ දේවදරුවන්ට ඉක්මන් කරගියා. අපි යන්න දේවයන් වහන්සේ නා. එහෙමයි. අවසර. ඵලයව. එහෙමයි. හොඳ. වලව්ව පැත්තට එන්න කිය මුනේ.
තමන් ඇඳගාලා හායි හායි පිටින් දියදලා නාලා ඇඩවඩ වෙන්න ඔයා ලක්ෂණාල වන්දක්නවා ඔබ සොයා තමන් ඇඳගාලා හායි හායි පිටින් දියදලා නාලා ඇඩවඩ වෙන්න ඔයා ලක්ෂණාල වන්දක්නවා ඔබ සොයා විද්‍යා කරන වෙලාවේ ලෝකයේ සාමය වගේ එකක් කියවුවා නම් ඒක තමයි බලාපොරොත්තු වෙන්නේ රූප සුන්දරී තරංගේ ජාති අතර ජයග්‍රහණය කරන්න මේ විතරය තමයි ඕක. ඉතින් ඒක ගෑවිලා ගියා චාන්ද්‍රීගේ පරාර්ථකාමීත්වය කියන්නේ යුද්ධයේ තමන් ආත්මార్థකාමීත්වය තමයි යුද්ධයේ හේතුව. ඒ කියන්නේ රටවල් ගැන තියෙන ආදරය, රටවල් ගැන තියෙන තණ්හාව නිසා තමයි යුද්ධ කරන්නේ. මේ පරාර්ථකාමීත්වය කියන්නේ හැමෝම එක වගේ අපි මම විතරක් නෙවෙයි මමය අපි කියන හැඟීම තමයි පරාර්ථකාමීත්වය. තුන්වෙනි ස්ථානයේ දා ගන්නවා කොළඹ දිසා නියෝජනයෙන් පැමිණි ගුණරත්න මෙනවිය. සිංගප්පූරේ ආරම්භ කරන විශේෂ රසකෙවිලි සහ ඉතාමත් රූපවාහිනී කරන කට්ටලයක් ඔබට හිමි වෙනවා. ඒ වගේම තමයි දෙවනි ස්ථානයේ ලබා ගන්නවා කොළඹ දෙවනි ස්ථාන ලබා ගන්නේ. හොඳයි අපි ආරාධනා කරනවා අනුරාධපුරයේ සිට පැමිණි චාන්දනී මහත්මියට. පාර්ශ්වතුමිය මේ අවස්ථාවේ සඳහා ලබා දෙනවා. හොඳයි පළවෙනි ස්ථානයේ මේ මාර්ගලම් ප්‍රදාන කිරීම ආරාධනා කරන හිටපු ජාතික පොලිස් ප්‍රමුඛතුමාට ඒ වගේම ඔට්ටුන පෙරදින සඳහා ආරාධනා කරනවා ජාතික පොලිස් කුමාරතුමාට ඇයට මේ සාටක පෙරදින සඳහා ආරාධනා කරනවා පාඨමාල අධ්‍යක්ෂකතුමියට. හොඳයි 2026 මීරගම වන් කානිවල් queen වන්නේ කුරුණෑගල සිට පැමිණි සවිත්‍රී මාදුෂා. මේ සඳහා තියුණු තරගයකින් තමයි මේ අවස්ථාව ලබා දුන්නේ. මේ සඳහා අපිට ගෝපිකඩේ වන්කාණිවලදී ගෝපිකඩෙන් අනුග්‍රහ කර ලැබෙනවා. ඒ වගේම ඇයටත් ඒ දෙවනට කියන වරුරා ඒ දෙවනට සමත් වටිනා රූපලාට කට්ටයක් ඒකම සමග ලැබෙනවා. සිංගප්පූරේ ආරාධනා කරලාද. ඒ සඳහා සිංගප්පූරේ අපේ සිංහයන් මාතා අනිත් අපේ හිටපු මොසාරිතුමා ඒ සඳහා පරිත්‍යාගය අපිට ඊයේ දින මේ තරම් දුන්නා. ඒ වගේම මම ආරාධනා කරන එවතියක් ඌහට වැඩි ජයග්‍රහණය කරා. හොඳයි බලමු. Golden Boy. Salim sir එක්කලා තුන්දෙනේ පරක් වෙලා මට
නිත්තාසුලි කුණාටට අස්වෙච්ච කට්ටිය ඕගොල්ලන්ගේ මේ කැම්ප් එකේ ඉන්නවද? ඒ වගේ නේද? හොඳයි ඕගොල්ලෝ ඔක්කොම ලාහතට පහකට අධික සංඛ්‍යාවක් මාස 6 දීපදක්ක ලබාගෙන ඉන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඔබට සුබ ප්‍රාර්ථනා කරනවා.